ආවිතර යන්නත් බෑ. අසමන් කී දෙනෙකුට කතා කරපුවාම යන්න බෑ සනීප නෑ මේ දේවල් කිව්වා. සුබ දවසක් හැමෝටම. මගේ නම යොහන් ගුණවර්ධන. මම අද ආවේ චරිතයක් අතර චරිතයක් කියන YouTube නාලිකාවේ දෙවන අදියට. ඉතින් අපි වැඩි කතා නැතුව දෙවන චරිතය මුණ ගැහින්න. සුබ දවසක් හැමෝටම. මම අද ආවේ චරිත අතර චරිතයක් කියන YouTube නාලිකාවේ දෙවන අදියට. ඉතින් මම අද යන්නේ විශාමික රාජ්‍ය දාලේක වන මගේම සියම හමු වෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ඔහු මුණ ගැසීමට යමු. අයිබෝන්සි. හරිසි අපිට කියන්න පුළුවන් සියගේ නාමයි ගමයි තා පොඩි විස්තර කීපයක්. නම ඇවිල්ලා සුසන්ත පැට්‍රික් නම. ඊට පස්සේ මොකද ඊළඟට ඇවිත් ගම ඇවිල්ලා කුරුණෑගල උපන්ගම කුරුණෑගල තල්ගොඩ පිටිය. එතකොට සියට අවුරුදු කීයක් විතර නේද? දැනට වයස අවුරුදු 71 ඉවර වෙගෙන යනවා. සිය දැන් පදිංචිය කොහෙද? දැනට පදිංචිය ඉක්ටබුව වේබඩගල. හරිසි සියයට දෙමාපියන් සහෝදර සහෝදරයන් ඉන්න ඇතිනේ. අපිට කියන්නකෝ යාළුවා කියන පොඩි විස්තර. තාත්තා ඇවිල්ලා සන්තෝනි. එයාගේ නම අම්මා කරුණාවති. සහෝදරයෝ නමයක් හිටියා. නමයක් මේ හතක්. හත් දෙනා. ඉතින් ඒ කට්ටිය සහෝදරයෝ වෙනම ඉන්නවා. අම්මා තාත්තා දෙන්නවත් අන්තරාය වෙලා ඒ කට්ටිය කවුරුත් නැහැ. පාසල් කාලේ කියන්නේ හැමෝගෙම සුන්දර කාලය. ඉතින් සියයටත් ඒ වගේ සුන්දර කාලයක් තියෙන්නේ නැති කියන්නේ මම හිතනවා. ඔව් සුන්දර කාලයක් කියන්නේ ඉතින් ওই පාසල් ළමයිත් එක්ක සමවයසී ළමයි එක්ක සතුටින් ශ්‍රී ලංකාව කරගෙන ඒ ජීවිතේ කාලේ සුන්දරයි. රමදකත් එක සිද්ධි තියෙනවා තාවත් ඒ යාළුවොත් මතක් කරනවා අපිත් මතක් කරනවා. ඉතින් ඒවා සුන්දර සිද්ධි. එදා පොඩි වුණාට අද ඒවා ලොකු සිද්ධියක් වගේ තමයි පේන්නේ. එතකොට සියලු බිරිඳයි දරුවන් ගැන පොඩි විස්තරයක් කියන්නකෝ අපිට. බිරිඳ කියන්නේ ඕනගේ ආච්චිනේ. එයාගේ නම විශ්වසමතේ දිලුවට. ඔයාගේ මාමලා කියන්නේ පිරිමි සහෝදරයෝ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කැලුම් රණවැල්ල අනිත් එක්කෙනා ලංකාදීර රණවැල්ල. තව දෙවෙක් ඉන්නවා ඔයාගේ අම්මා ඉෂාකා රණවැල්ල. එතකොට සීයා කරපු රැකියාව මොකද්ද? මොකද පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරා. පොලිසිය කියන්නේ ගොඩාක් වැඩ තියෙන තරම්. ඉතින් සීයා කියන්නකෝ බලන්න අමතක නොවන සිද්ධියක් සියයට උන. අමතක නොවන සිද්ධි නම් ඉතින් ගොඩක් තියෙනවා. ඒකෙන් විශේෂ වශයෙන් මතක් කරගන්න පුළුවන් සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය සිද්ධ වුණේ 2002 වර්ෂයේ තමයි. එතකොට යුද්ධේ සාමය යුද්ධය අතර දෝලන වෙන්නේ තිබුණේ. ඒ කාලේ රුක්විලි පොලිසිය තමයි මම වැඩ කරේ. ඒගොල්ලෝ රෑ ඒ කවුරුත් එළියට බහින්න නැති වෙලාවේ රෑ ආවා රියනතුරක් ආවා. ඔය රියනතුර වෙලේ ආවේ පොලිසිය ඉඳන් කිලෝමීටර 7ක් පමණ නිලාවේලි පැත්තට වෙන්න තමයි අතුර වෙලා තිබුණේ. ඒ කාලේ ඔය දැන් වගේ පාරවල් සංවර්ධනය වෙලා තිබුණේ කටුක පාරවල් තිබුණේ. ඉතින් දැන් මොකද යන්න කෙනෙක් නැහැ. මොකද ජීවිත අනතුර වැඩිනේ. ආවිතර යන්නත් බෑ. අසමන් කී දෙනෙකුට කතා කරපුවාම යන්න බෑ සනීප නෑ මේ දේවල් කිව්වා. ඊට පස්සේ මේ මම කල්පනා කරා පොලිසිය රාජකාරිය ඇවිල්ලා මහජනයා සහ දේපල ආරක්ෂා කිරීමනේ. ඒ නිසා මේකට මම නොගියොත් මේ කවුරු හරි එතන මැරලා ගියොත් එහෙම ඒ පාපේ ඉන්නේ මට. ඉතින් ඒ කාලේ හැටියට මම මේ අදහන පැත්තක් තිබුණා. ඒ අදහන පැත්ත මතක් කරලා මම ඒ බයිසිකලය අරගෙන ගියාම එතන රියනතුරක් වෙලා තිබුණා. ඒකට යනකොට මම දැන්ට වෙලා හරියට මතක නැහැ. කොහොමත් රෑ 8 පහු වෙලා. යනකොට මේ ඉලන්දාරි 20ක් විතර ආවා. ඒ කියන්නේ වයස අවුරුදු 20ට වැඩි 30යි අතර වගේ ඒ කට්ටියක් ඇවිල්ලා මම වට කරගත්තා. වට කරගෙන ඉවරලා කොහෙද මේ ආවේ කියලා හිතුවා. මම කිව්වා ඉතින් මේ මම
මේ කොහෙවත් යන්නේ නැහැ මේ ඕගොල්ලන්ගේ කෙනෙක් මේ ඕගොල්ලන්ගේ කෙනෙක් තමයි මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. ඉතින් එයා ගෙනියන්න කවුරුත් නැති වෙයි. සාමාන්‍ය ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. එයා බේර ගන්න තමයි ආවේ කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔටක් නිසද්දව ඉඳලා ඉතින් එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කිව්වා මේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් කරන්න ඕනේ මේකයි දැන් මේ ලෙඩු ගැන බලන්න ඕනේ. ලෙඩු ගැන බලලා මේගොල්ලෝ ඉස්පිතාලෙට ගෙනියන්න ඕනේ. කියන කතාව කියපුවාම ඊට පස්සේ අර ඒගොල්ලන් අර මුලින් තිබ්බ අර අර්ධන ස්වරූපයේ වගේ ප්‍රශ්න කිරීමේ ස්වරූපේ නැති වුණා. මොකද්ද කරන්න ඕනේ කියලා අපව මං කිව්වා දැන් ඉස්පිතාලට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් බයිසිකල් දෙකක් ආවා. බයිසිකල් හතරක්. එයිලා මේ බයිසිකල් දෙකක් ඉස්සරහින් ගියා. මට මැදින් එන්න කියලා ගියා. මොකද මම තනියෙන්නේ. විපන්නයක්වත් වගේ තිබ්බේ නැහැ. ඊපස්සේ ඒගොල්ලන්ගේ තව බයිසිකල් දෙකකුත් පිටිපස්සෙන් ඇවිල්ලා පිළිම ආවා. ඉතින් ඒ වෙලේ මට හිතුණා දැන් මේගොල්ලෝ මට වෙඩි තියයි කියන හැඟීම තමයි ඇති වුණේ. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මොනවා වුණත් බයක් දැනුනේ නැහැ. හරි කියලා බයක් ඇති වුණේ නැහැ. ජීවත් වෙනවා කියලා එහෙම දෙයක්වත් ඇති වුණේ නැහැ. ඊපස්සේ ඒගොල්ලෝ ගෙලින්ම ඉස්පිතාලට එක්කන් ආවා. ඇවිල්ලා ගෙලින්ම ඉස්පිතාලට ගිහිල්ලා ලෙඩුන්ගේ වැඩ කටයුතු කරලා බලලා එනකොට මේ කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ. මම කිව්වා මේ පොලිසිය ගාවට යන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙමම ඒ බයිසිකල් කට්ටියම පොලිසිය ගාවට මාව නවත්තලා ඇවිල්ලා දැන් යන්න කියලා ස්ථිතිය ඔයා කරපු දෙයට කියලා ඇවිල්ලා ගියා. මම පොලිසියට කතා කරා ඒ කට්ටිය කවුරුත් ආවේ නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය ආපහු ආයෙ මුණ ගැහුන්නේ නැහැ මට. ඒක තමයි විශේෂයෙන් කියන්න තියෙන එක සිද්ධියක්. ඒ වගේ සිද්ධි දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඔය කිව්වේ. හරි දැන් සීයා පොලිසියෙන් විශ්‍රාම ගත්තා. ඉතින් දැන් සීයා ව්‍යාපාර කටයුතු එහෙම කරනවා. ව්‍යාපාර කටයුතු මම උසකට ව්‍යාපාර කටයුතු කීපයක් කරා. ඒකේ මට ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වුණා. නමුත් දැන් පුතා ඉන්නවනේ එයා ඉන්ලා සුපින් කම්පැනි එකේ ජෙනරල් මැනේජර් හැටියට ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට උදව් කරනවා. අනිත් එක දෙවෙනි පුතා ලංකාදීප රණවැලේ එයත් ව්‍යාපාර කටයුතු කරනවා. ඒවට අපේ එක දීගෙන ඉන්නවා. ඒ ටික තමයි ඉතින් කරන්නේ. හරි අපි හැමෝටම තියෙන විනෝද. ඉතින් 100ටත් දෙන විනෝදාංශ කියන්නේ. ඉතින් අපිට විනෝදාංශ කියන්නේ දෙයක් නැහැ. ඉතින් ඔය ගොඩක් දුරට ආගමික කටයුතු වලට ඔය දානමාන පින්කම් වලට කටයුතු වලට සහභාගී වීම තමයි විනෝදාංශ වශයෙන්. විනෝදාංශ නෙමෙයි ඒ කටයුතු කරනවා. එතකොට විනෝදයක් ගැන එච්චරම හිතන්නේ නැහැ. එතකොට හැමෝටම ජීවිතේ පරාජය ලාභාන හම්බෙනවා. ඉතින් 100ක් කියන්නේ කොහේ වගේ මම පරාජයක් දකින්න කොහොමද කැමති නැහැ. පරාජයක් දැක්කත් ඒකෙන් දිනන්න තමයි උත්සාහය. ඊට පස්සේ එහෙම කරලා තමයි උත්සාහ ගන්න හදන්නේ. පරාජයක් එක්කර පරාජය ගැන මම හිත යොමු කරන්නෙම නැහැ. ඒ තුලින් දිනුව කරා යන්න තමයි හදන්නේ. හරි සීයේ ජීවිතය අරුණක් කියලා වැඩ කරේ. අරුණ හැමෝම අරුණක් කියලා වැඩ කරේ. අරුණක් කියලා ඉතින් ඒක අරුණක් කියලා ඉතින් එහෙම විශේෂයක් තමයි එන අවස්ථාවේ නැහැ පිට ඒ විදිහට ක්‍රියා කරනවා. සීයා අපි හැමෝම ජීවිතේ ආදර්ශයට ගන්න එකෙක් ඉන්නවා. ඉතින් සීයත් ඒ වගේ ආදර්ශයකට ගත පුද්ගලෙක් හිටියද? මට ආදර්ශයට ගන්න පුද්ගලෙක් තාත්තා හිටියා. තාත්තා අන්තරෝණයෙන් පස්සේ ඉතිගෙනෙක් නැහැ. ඒක වගේ පවුලේ වැඩිමලක් මම ඒ පවුලේ කටයුතු කරගෙන හිටියා. මගේ ආදර්ශයට ඊපදිනේ හිටියා නිකන් ඒ කට්ටිය ඉතින් නම් වශයෙන් කියන්න අවශ්‍යයක් නැහැ. ලොකු ආදර්ශයක් නෙමෙයි. මම තමයි මගේ ජීවිතේට මම ආදර්ශය ගත්තේ. මගේ උත්සාහය තමයි ආදර්ශය. දේශපාලනය ගැන තියෙන අදහස මොකද සීයා? දේශපාලන ගැන කිසිම අදහසක් නැහැ. මුදල් හම්බ කරන්න උත්සාහයක් තියෙනවා. ඒක අද පවා ඒකටත් එක අරමුණු එන හැටියට ඒකට කටයුතු කරනවා. ඒකට සමාජය ගැන මොකද හිතන්නේ? සමාජය ගැන හිතන්න දෙයක් නෑ. අද සමාජය බොහොම විෂමයි. ඒ හින්දා පුළුවන් තරම් විශ්වාසමයන්ත යාළුවෙක් ඇසුරු කරන්න තමයි උත්සාහ ගන්න. එතනින් එහාට මොනවත් නෑ. ටිකක් කල්පනාකාරීව තමයි සමාජය ආශ්‍රය කරන්නේ.
හරි සීය. හැමෝම ආගමක් හදයි. සීය අදහන ආගම මොකද්ද? මම බුද්ධ ධර්මය තමයි පිළිපදින්නේ දැන්. බුද්ධ ධර්මය පිළිපදිනවා. අනිත් එක විසු ධර්මයේ යම් යම් දේවල් ජේසුස් වහන්සේ ගැන පිළිපදීමක් තියෙනවා. හරි. මිනිස්සු කියනවා මරණයෙන් මත ජීවිතයක් තියෙනවා. ඒ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න. මරණයෙන් මතු ජීවිතයක් තියෙනවා. තමන් කරන කුසල අකුසල අනුව තමයි ඊළඟ ජීවිතේ හම්බෙන්නේ. ඒ ගැන දෙයක් තියෙනවා. ඒක නැහැ කියලා කියන්න බෑ කාටවත්. එහෙම කිව්වනම් ඒක මරණයෙන් මත ජීවිතයක් නැහැ කිව්වනම් ඒක ඇවිල්ලා ඔය ලෞකික ජීවිතේට අබ්බයි වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවක් තමයි ඒක. හරි සීය. දැන් සීයා සමාජයට දෙන පණිවිඩය මොනවද? පණිවිඩය කියන්නේ ඉතින් තමන්ට ආදර්ශමත් කට්ටිය තේරුම් කරගෙන ආගමික ශාස්ත්‍රවරුන් දීපු දේ සත්‍ය දේවල් පිළිපදින් වැඩගෙන ජීවිතේ ලබන්න පුළුවන් සම්පූර්ණ උත්සාහය අරගෙන දිනු වෙලා ඉන්න එක තමයි හදන්නේ. දිනුව කියන්නේ දිනුවේ දෙපැත්තක් තියෙනවා හොඳ නරක කියලා. දෙපැත්තෙන් හොඳ පැත්ත තෝරගෙන යන්න ඕන. හරි සීය. අපේ වැඩසටහනේ දැන් අවසාන කරා පැමිණ තියෙනවා. ඉතින් සීය අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සීයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව්. සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒ ගැන ස්තුතියි. මගේ පුතාටත් සියලු දේවාශිර්වාද ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක්. හොඳ අනාගතයක් යහපත් අනාගතයක් ලැබිලා ජීවුන වෙලා ඉන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. චරිතයක් අතර චරිතයක් දෙවන වැඩසටහන අද මේ විදිහට නිමා වුණා. අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මම ෂේනවා ඊලෙන්නා